නව ශ්‍රී ලාංකිකයෝ අද ඇවිල්ලා ඉන්නවා Oracle Autos එකට. ඉතින් අපේ මේ YouTube series එක අපි පටන් ගත්තා දැන් මාස කිහිපයකට කලින් රත කතා. ඉතින් මේ රත කතාවල අලුත්ම එපිසෝඩ් එකක් තමයි අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම අද Oracle එකට ආවා. Oracle එකේ මලිත ඉන්නවා. Oracle එකේ තියෙන Subaru ගැන පොඩි කාරියෝ එකක් කරන්න. ඉතින් මම හිතනවා ඉතින් මේ වාහන ගැන ඉන්ට්‍රස්ට් ඉන්න හැමෝම මේ එපිසෝඩ් එකට කැමති වෙයි. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලෝගේ අයිඩියාස් තියෙනවා නම් මතක් කරලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. ඉතින් මලිත welcome to our channel brother. Thank you so much මේ weekend එක මේ time එක අපි වෙනුවෙන් වැය කරලා මේ review එකට ආපු එකට. මලිත තමයි මේ Oracle එකේ ඉන්න සම්පතක් මම හිතන්නේ කාස් ගැන ගොඩක් දන්න කෙනෙක්. ඉතින් අපි මලිතගෙන් අහලා බලමු මේ කාර් එක මොකද්ද, මේ කාර් එකේ history එක මොකද්ද, features මොකද්ද සහ prices ඒ වගේ දේවල් ගැන. Thank you so much හැමයි ඇත්තට මාව එකතු කරගත්තට ඔයගේ වීඩියෝ සීරීස් එකට. ඇත්තට මම ඔයගේ වීඩියෝස් බලනවා. Thank you. Super. ඉතින් අද අපි අරන් ඇවිල්ලා තියෙන්නේ Subaru launch කරපු WRX කියන මොඩල් එක. ඇත්තටම අරන් ඇවිල්ලා තියෙන 2014. ඇත්තටම 2014 ගැන කතා කරනවා නම් ෂයන් අයියේ කියන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඇත්තටම WRX කියන නම ඒ කාලේ නම මම හිතන විදිහට 1992 WRX නම හැදෙන්නත් ඇත්තටම හේතුවක් වෙච්ච දෙයක් තමයි World Rally Championship එක. මේක රැලි කාර් එකක්. World Rally Championship එකට launch කරපු vehicle එක 1992 වල. WRX කියන නමේ තේරුමත් ඇත්තටම ෂයන් අයියේ World Rally Experimental කියන නම තමයි WRX කියලා කියන්නේ. එතකොට ඒක මේ D4 මොඩල් එක අපි ගාව තියෙන්නේ. ඇත්තටම 1992 ඉඳලා 2014 වෙනකම් ඇත්තටම අපි කතා කරොත් Impreza එක්ක එකතුවක් විදිහට තමයි WRX අපි ගාවට එන්නේ. Right. ඊට පස්සේ 2014 දී ඇත්තටම WRX කියන නම තනිව කියන්නේ stand alone vehicle එකක් විදිහට Subaru WRX විදිහට launch කරනවා Japanese market එක අපිට. මුලින්ම WRX කියන vehicle එක ඇත්තටම ජපානයේ විතරයි තිබ්බේ. හැබැයි ඇත්තටම අපි වාසනාවන්තයි දැන් Japanese market එක full open කරලා තියෙන හැම රටකටම ඒ feeling එක WRX කියන sporty type feeling එක ගන්න. ඇත්තටම ෂයන් අය කතා කරනවා නම් vehicle එක ඇත්තටම මෙයාලා design එකකින් ඉඳලා වාට ඇත්තටම ඈතින් නම් බැලුව හැකි aerodynamics functions improve වෙන විදිහට තමයි එයාලගේ fully car එකම design කරලා තියෙන්නේ. මම side එකටත් යද්දි මම ෂයන් අයට කියන්නම් එක. එයාලා ඇත්තටම මේකට එයාලගේ වචනෙන්ම කියනවා නම් ඇත්තටම එයාලා කියන්නේ එයාලගේ legendary hood scoop එක කියලා කියන්නේ. ඒක මම හිතන්නේ Subaru කියලා iconic හැම Subaru එකකම මේ hood scoop එක තියෙනවා. ඇත්තටම කතා කරනවා නම් මේ hood scoop එක ගැන Japanese අය කියන විදිහටම මම කිව්වොත් ඇත්තටම මේක ඇවිල්ලා යාළගේ Subaru legendary hood scoop එකක් විදිහට තමයි යාළා කියන්නේ. හැම Subaru vehicle එකකම iconic Subaru WRX Impreza කියන නමත් එක්ක ආපු vehicles හැම එකකම වගේ එයාලගේ මේ legendary hood scoop එක බලා ගන්න පුළුවන් අපිට. ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් මේ shapes එහෙම ඇත්තටම ස්පෝර්ටි ටයිප් වෙහිකල් එකකට අවශ්‍ය aerodynamic functions වලට අවශ්‍ය කරන විදිහට තමයි බොනට් එක ඇත්තටම යාලා ඩිසයින් කරලා මේක ඩීටේල්ස් පාප් වෙනවා නේද? කියන්නේ එයා ෆ්ලෝ එකට මම හිතන්නේ ලේසි වෙන විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. අනිවාර්යයෙන්. fully body එකම යාලා ඩිසයින් කරලා තියෙන WRX ඇත්තටම ගොඩක් මේකෙන් එලවන්න පුළුවන් වෙන්න තමයි. ඒත් එක්කම අපි බැලුවොත් අයියේ front bumper එක දිහා. front bumper එකේ grill එක දැක්කොත් එහෙම යාලගේ iconic Subaru 6-star badge එක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපි headlights වලට ගියොත් සාමාන්‍යයෙන් වෙන sedans vehicles වලට වඩා මේ headlight එක ඇත්තටම ටිකක් වෙනස්. වෙනස් කියන හේතුව ඇත්තටම headlight එක ගැන කතා කරොත් projected headlight එකක් ඉන්නේ මේකට. ඒත් එක්කම සාමාන්‍යයෙන් ෂයන් අය දැකලා ඇති sedan type vehicle එකක නම් සාමාන්‍යයෙන් signal light එන්නේ headlight එකටම තමයි. මේකේ යාලා එක වෙනස් කරලා තියෙනවා. හෙඩ්ලයිට් එකට ඒ ආවෙනිකත්වය දීලා සිග්නල් ලයිට් එක පල්ලෙහාට අරන් තියෙනවා. ඒත් එක්කම DRL ලයිට් එක කියන්නේ day time running light එකත් ඒත් එක්කම fog light එකත් ඉස්සරහා front bumper එකට අරන් තියෙනවා. ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් parking sensors front back දෙකේම තියෙනවා. ඒත් එක්කම headlight washers එනවා. මේක මේගොල්ලන්ගේ ඔරිජිනල්ම එන්නේ මේ විදිහට. මේ විදිහට WRX factory type එක තමයි. මම හිතන්නේ ගොඩක් ලොකු changes කරන්නත් ඕනේ නැහැ. ඇත්තටම base model එකේ base මොනවද ඒකට කියන්නේ external exterior එකත්
පොඩි කිට්ටයක් වගේ ලස්සන හදලා තියෙනවා පොඩි මොඩිෆිකේෂන්ස් ටිකක් දාපු ගමන් මම හිතන්නේ මේ කාර් එක මාර ලස්සනට ගන්න පුළුවන්. සුපර්. රයිට් මම අපි කතා කරොත් මේ කාර් එකේ ටයර්ස් සහ බ්‍රේක් සිස්ටම්ස් සහ මොනවද තියෙන ෆීචර්ස් ගැන කතා කරොත් කොහොමද? ඔව් අපි ඇත්තටම ටයර්ස් ගැන කතා කරොත් ඔරිජිනල් WRX ටයර්ස් දැන් ඇත්තටම මේක අපි වෙනස් කරලා අප්ග්‍රේඩ් කරලා තියෙන්නේ වෙනම Max and Tires. එතකොට ඔරිජිනල් එන විදිය ගැන කතා කරොත් ඇත්තටම ටයර්ස් ගත්තම ඇත්තටම අපි දැන්නම් වෙහිකල් එකේ ටයර්ස් අප්ග්‍රේඩ් කරලා තියෙන්නේ. ඇත්තටම මේ ටයර් කිට් එකත් ඇත්තටම $5,000-6,000 විතර worth ටයර් සෙට් එකක් තමයි තියෙන්නේ. දැනට තියෙන ටයර් සෙට් එක මේ 2004 WRX එක. ඒත් එක්කම අපි කතා කරනවා ඔරිජිනලි කොහොමද WRX ඔරිජිනල් ටයර්ස් කොහොමද આવුත් කිව්වොත් මේකට ඇවිල්ලා තියෙන්නේ ලයිට් වෙයිට් 5 spoke alloy rims එක තමයි ටයර්ස් ඇවිල්ලා තියෙන්නේ. මුල් කාලේ ඇත්තටම WRX ලට ටයර්ස් ඇත්තටම ඔරිජිනලි එයාලා ඉම්පෝර්ට් කරද්දී අපි වෙහිකල් එකේ දැක්කොත් තියෙන Dunlop Super St Sport කියන ටයර්ස් එක තමයි ඉම්පෝර්ට් කරන්නේ ඔරිජිනලි වෙහිකල් එකේ ටයර්ස් එන්නේ. බ්‍රේක් සිස්ටම් එක ගැන කතා කරන්නේ ඇත්තටම large ventilated disc brake එකක් එන්නේ 4 pot brake calipers එක super strong බ්‍රේක් සිස්ටම් එකක් තමයි ඇත්තටම WRX එකේ තියෙන්නේ. ඒ වගේම තමයි මං හිතන්නේ පේන්න තියෙන එක තමයි ගොඩක් වයිඩ් ටයර් එකකට ඉඩ තියෙනවා. අනිවාර්යයෙන් ඒක කියන්නේ ඒක ඩිෆෝල්ට් එන ටයර් එකත් වයිඩ්ද නැත්නම් අපිට ස්පේස් එක දීලා තියෙනවද? ඩිෆෝල්ට් මේ වෙහිකල් එක ඇත්තටම ෆැක්ටරි ටයර්ස් ඇත්තටම පොඩි නැත්නම් ඇත්තටම අපි මේක පොඩ්ඩක් ලෝඩ් කරලා මැක්ස් දාලා තියෙන ඇත්තටම පොඩ්ඩක් ස්පෝටි ලුක් එකක් කරනවා. රයිට්. ඔරිජිනල් ටයර්ස් ගත්තොත් ඇත්තටම මේකේ එන්නේ 225 45 18 18 inch කියන ටයර්ස් තමයි මේකට එන්නේ. රයිට්. ඇත්තටම අපිට දීලා තියෙන ඇත්තටම ලොකු ස්පේස් එකක් අපිට ඕනත් පොඩ්ඩක් සම 18 19 වගේ ඉන්ච් ටයර් එකක් අප්ග්‍රේඩ් කරන්න ඕන. ඇත්තටම ඒකට හොඳ ඉඩ පහසුව සලසලා දීලා තිනවා WRX වෙහිකල් එකේ. රයිට්. අපි දැන් කතා කරමු හැමෝත් සයිඩ් ලුක් ගැන කාර් එකේ. අපිට මොනවද තියෙන්නේ කාර් එකේ සයිඩ් ලුක් ගැන කතා කරොත් කියනවා. සයිඩ් ෆේස් එක ගැන කතා කරොත් ඇත්තටම අයියේ මේකෙත් මම ෆ්‍රන්ට් එක කිව්වා වගේම සයිඩ් ෆේස් එකෙත් මේකේ fully aerodynamics functions වලට ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් වෙහිකල් එක ඇත්තටම මේ වාහනයක් ගන්න ඇත්තටම හෙමින් යන්න නෙමෙයි. ඇත්තම කතාව කිව්වොත් සාමාන්‍යයෙන් ඒ වගේ එයා ෆ්ලෝ එක කියන්නේ අපිට ඉස්සරහින් එන එයා ෆ්ලෝ එක කපාගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන්න තමයි ඇත්තටම බොඩි ටයිප් එකත් ඇත්තටම හදලා තියෙන්නේ. ඒත් එක්කම ඇත්තටම බලා ගන්න පුළුවන් මේකේ සයිඩ් ස්කර්ට් එක. සයිඩ් ස්කර්ට් එකෙත් විශේෂත්වයක් තියෙනවා. සයිඩ් ස්කර්ට් එකත් ඇවිල්ලා මම කිව්වා වගේම fully aerodynamics functions improve වෙන විදිහට වෙහිකල් එකේ ස්ට්‍රක්චර් එකට ගැලපෙන විදිහට ඒත් එක්කම aerodynamics functions වලට improve කරන්න හදපු සයිඩ් ස්කර්ට් එක තමයි අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම තව පොඩි දෙයක් තියෙනවා ෂෑන් අයියේ. මෙන්න මේ WRX logo එක. ඇත්තටම මේ ලෝගෝ එක මෙයාලා දාලා තියෙන වෙහිකල් එකට ඇත්තටම ජැපනීස් අයම කියන විදිහට මේ WRX ලෝගෝ එක එයාලා ඩිසයින් කරලා තියෙන්නේ. ඇත්තටම මම ඩ්‍රයිව් කරන්නේ සාමාන්‍ය සෙඩන් වෙහිකල් එකක් නෙමෙයි WRX එකක්. මම හිතන්නේ ඔය ඇත්තටම බ්‍රෑන්ඩ් එකත් එක්ක මේ නමත් එක්ක ලොකු දෙයක් තියෙනවා. මම හිතන්නේ කාර් කමියුනිටි එකේ ඉන්න අය දන්නවා මේකට තියෙන රෙස්පෙක්ට් එක මොකක්ද කියන එක. WRX එකක් මීට් අප් එකට ගියාට පස්සේ තියෙන රෙස්පෙක්ට් එක මොකක්ද කියන එක දන්නා. ඒ වගේම තමයි මම ආයෙත් අහන්න කැමතියි දැන් අපිට බලා ගන්න පුළුවන් මේ යට මේක නිකන් සාමාන්‍ය කාර් එකක නම් සාමාන්‍යයෙන් කියන්නේ අලුතෙන් ඉම්ප්ලිමන්ට් කරගෙන මොඩිෆයි කරලා තියෙන කෑල්ලක් වගේ. මේක මේ ඔරිජිනල් ෆැක්ටරි එන එකක්. ෆැක්ටරි එන විදිය. මේ තමයි ඇත්ත මේ වෙහිකල් එක ඇත්තටම ෆැක්ටරි එන විදියට වීල්ස් අපි චේන්ජ් මාරු කරලා තියෙනවා. ඒ වුණාට අනිත් හැම දෙයක්ම ෆැක්ටරි එන විදියටම තමයි මේ වෙහිකල් එක තියෙන්නේ. මම පොඩි දෙයක් නොටිස් කරා මේ සයිඩ් මිරර්ස් ගැන. මම හිතන්නේ සාමාන්‍ය කාර් එක සයිඩ් මිරර්ස් තියෙන තැනට වැඩිය පොඩ්ඩක් එක වෙනස් වගේ ෆීලිං එකක් තියෙනවා. මොකක් හරි වෙනසක් තියෙනවද? අනිවාර්යයෙන්. සාමාන්‍ය සෙඩන් වෙහිකල් එකක් ගත්තොත් ෂෙහන් අයියේ සාමාන්‍ය සෙඩන් වෙහිකල් එක ඇත්තටම එන්නේ බොඩි මවුන්ටඩ්. අනිවාර්යයෙන්. බොඩි මවුන්ටඩ් සයිඩ් මිරර්ස් තමයි එන්නේ. ඇත්තටම මේකේ ඇවිල්ලා තියෙන්නේ ඩෝ මවුන්ටඩ් සයිඩ් මිරර්ස්. ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් LED සිග්නල් ලයිට්ස්. ඒත් එක්කම මේක ඇත්තටම කියන්න ඕන මේක බටන් රෙට්‍රැක්ටබල්. ඉතින් අපි කාර් එකේ දැන් ඉස්සරහ කතා කරා පැත්ත කතා කරා දැන් පිටිපස්ස ගැන කතා කරන්න තමයි යන්නේ. සාමාන්‍යයෙන් බැලුම් වලට පිටිපස්සෙන් ලොකු දෙයක් පේන්න නැහැ.
පොඩ්ඩක් අපි කතා කරොත් බෑක් එක ගැන මොනවද කරන්න මොනවද ඇතරම සාමාන්‍ය සෙඩන් වෙහිකල් එක බැක් එකත් තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම වෙහිකල් එක ගැන කියනවනම් පිටිපස්සෙන් ඇත්තටම බූට් එක ගත්තොත් බූට් එකටත් එයාලා මවුන්ට් කරලා තියෙන එයාලගේ සිග්නේචර් iconic signature Subaru logo එක. ඒත් එක්කම WRX S4 කියන logo එකත් ඒත් එක්කම vehicle එක all wheel drive logo එක. ඒත් එක්කම විශේෂයෙන් කතා කරන්න ඕන vehicle එක dual exhaust vehicle එකක්. ඒත් එක්කම පල්ලෙහා බෆර් එකට යාලා මවුන්ට් කරලා තියෙනවා තවත් බ්‍රේක් ලයිට් එකක්. බ්‍රේක් ලයිට් එක. සාමාන්‍යයෙන් ස්පෝර්ට් කාරයක් ඇත්තට පස්සේ මම හිතන්නේ ලොකුම ප්‍රශ්නේ තමයි ඉඩ කඩ රයිට්. බට් මම හිතන්නේ WRX එකේ අපි බූට් එක බැලුවොත් මම හිතන්නේ ලොකු ස්පේස් එකක් තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. අනිවාර්යයෙන්. බූට් එක ගැන කතා කරද්දී ඇත්තටම ෂයන්නයි. ඇත්තටම බූට් එක අන්ලොක් කරන්න ෆන්ක්ෂන්ස් 3ක්. ඒ කියන්නේ විදි 3ක්. එයාලා ඇත්තටම දීලා තියෙනවා. ඇත්තටම මේක ගොඩක් හොඳයි. අපි ඇත්තටම ඩ්‍රයිව් කරන ගමන් ඩ්‍රයිවට පුළුවන් එතන බටන් එකක් තියෙනවා. ඒකෙන් බූට් එක අන්ලොක් කරන්න පුළුවන්. ඒත් එක්කම කී එකේ කී ෆොබ් එකේ ඇත්තටම ඒකේ බටන් එකක් තියෙනවා. ඇත්තටම අපිට එතනින් අන්ලොක් කරගන්නත් පුළුවන්. එහෙම නැති වුණොත් නෝමල් වෙහිකල් එකක් නෝමල් සෙඩන් වෙහිකල් එකේ විදියට බටන් එකකින් අන්ලොක් කරලා අපිට බූට් එක කරගන්නත් පුළුවන්. ඒත් එක්කම දැන් ඇත්තටම පේනද ලොකු වයිට් ස්පේස් එකක් ෂයන් අයවට. ඇත්තටම මේක ඇත්තටම 60 ලීටර් වයිට් ස්පේස් එකක් තියෙන බූට් එකක් ඇත්තටම. මම හිතන්නේ ස්පෝර්ට් ගොඩක් ස්පෝර්ට් කාර්ස් වල නැති දෙයක් තමයි මම හිතන්නේ WRX මේකේ තියෙන්නේ ලොකු බූට් එකක් තියෙන එක. ඒ කියන්නේ සමහර වෙලාවට ගොඩක් ප්‍රශ්න තියෙනවා ෆැමිලිස් තියෙන කට්ටිය එහෙම ලොකු ප්‍රශ්න දානවා. වයිෆ් ප්‍රශ්න දාන්න පුළුවන් ස්පෝර්ට් කාර්යයක් අරගෙන මොන මගුලක්ද බඩුවක් හදලා. අනිවාර්යයෙන්. මම හිතන්නේ මේ ඒ වගේ හිතන අයට මේක ලොකු දෙයක් බූට් එකක් තියෙන එක. රයිට්. අනිවාර්යෙන් ෂයන් අය කියපු දෙයටත් පොඩි දෙයක් එකතු කරන්න ඕනේ. ඇත්තටම මේ ඇත්තටම WRX එක ප්‍රයිස් එක ගත්තොත් ඇත්තටම ගත්තාම high end price එකක් තියෙන්නේ. ගත්තම ඉතින් ඇත්තටම ඔය කියන විදිහට ගෙදරින් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒත් එක හැබැයි ඇත්තටම 60 ලීටර් ස්පේස් එකක් කියන්නේ ඇත්තටම ඔයා හිතන්න ඇත්තටම අපි වීක්ලි shopping කරනවා නම් වීක් එකකට එයාලා කියන විදිහට වීක් එකකට ඇති වෙන්න groceries මේකේ fill කරන්න පුළුවන් ස්පේස් එකක් තමයි WRX එකේ අපිට ඇත්තටම හදලා දීලා තියෙන්නේ. ඒ වගේ තමයි මම හිතන්නේ මේකට මොඩිෆිකේෂන්ස් කරන්න යද්දී පිටිපස්සට මම හිතන්නේ ලේසියෙන්ම ඉඩකඩ තියෙන නිසා ඒගොල්ලොන්ට ඇඩ් කරන්න පුළුවන් දේවල් එක්කත් මොකද බේසික් විදිහට තියෙන නිසා රයිට්. අනිවාර්යයෙන්. ඒත් එක්කම තව දෙයක් කතා කරන්න ඕන ෂයන් අයියේ. අපි මේ ලිඩ් එක ඕපන් කරොත් ඇත්තටම එළියට අරන් පෙන්නන්න. මේ ලිඩ් එක ඕපන් කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙහිකල් එකේ ටයර් චේන්ජ් කරන්න අවශ්‍ය කරන ටූල් එකක්. ඒත් එක්කම මේ ලිඩ් එක ඕපන් කරොත් අපිට ඇත්තටම බලා ගන්න පුළුවන් ස්පෙයා වීල් එක. මම හිතන්නේ එතන ලොකු ස්පේස් එකක් තියෙනවා ඇතුළටත්. විශේෂම ඇත්තටම ස්පෝර්ට් වෙහිකල්ස් වල ස්පෙයා වීල් එකක් ඇත්තටම එනවා හරි අඩුයි. ඇත්තටම Subaru එකෙන් ඇත්තටම ඒකටත් ලොකු ස්පේස් එකක් හදලා තියෙනවා. අර ෂයන් අය කලින් කිව්ව කතාවට මම ඉතින් එකතු කරන්න කැමති ෆැමිලි එකක් ඉන්නවනේ ඇත්තටම ටයර් එකේ මොකක් හරි ඉෂුව එකක් වුණා. ඇත්තටම බය වෙන්න දෙයක් නැහැ. ස්පෙයා වීල් එකක් අපි ගාව තියෙනවා. ඒත් එක්කම බ්‍රේක් ලයිට් එක ගැන කතා කරනවා ෂයන් අය. ඇත්තටම බේසික් ටයිප් එකේ ටේල් ලයිට් එකක් තමයි අපිට WRX එකට දීලා තියෙන්නේ. ඒත් එක්කම බලන්න පුළුවන් fully LED brake light system එකක් තමයි තියෙන්නේ. ඒත් එක්කම බලා ගන්න පුළුවන් reverse light එක. ඒත් එක්කම සාමාන්‍ය signal light එක. සාමාන්‍ය vehicle එක තියෙනවා වගේම මේ light එකේ අන්තර්ගත වෙනවා. ඒත් එක්කම තව පොඩි දෙයක් පෙන්නන්න ඕන. මම ඉස්සරහා front buffers ගැන කතා කරද්දී මම කිව්වා මේකෙත් parking sensors ඇවිල්ලා තියෙනවා මේ buffer එකට බලා ගන්න පුළුවන් දෙපැත්තෙම. ඒකත් ඇත්තටම reversing වලට ඇත්තටම ගොඩක් අනතුරු වලක්වා ගන්න ඇත්තටම ගොඩක් වටිනවා parking sensors ඇත්තටම තියෙන එකට මේ වගේ vehicle එක. රයිට්. අපි එන්ජින් එක ගැන කතා කරොත් මල්ද මම හිතන්නේ මේ කාර් එකේ ටර්නින් පොයින්ට් එකක් මම හිතන්නේ වැඩියෙන්ම කට්ටිය බලාපොරොත්තු වෙන දේ තමයි එන්ජින් එක. අපි එන්ජින් එක ගැන කතා කරමු මොනවද තියෙන ෆීචර්ස් ඒ වගේම මොකද්ද මේ කාර් එකට මේකෙන් ලැබිලා තියෙන වැලියු එක අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් ෂයන් ඇත්තටම එන්ජින් එක ගැන කතා කරනවා නම් ඇත්තටම එන්ජින් එක දිහා බලද්දි පේනවා ඇත්තටම Subaru හැම වෙහිකල් එකක්ම තියෙනවා වගේ Subaru Boxer
එන්ජින් එකක් තමයි අපිට දීලා තියෙන්නේ WRX එකට. ඒත් එක්කම 2 liter direct injection turbo කියන එන්ජින් එක තමයි Subaru WRX එකේ තියෙන්නේ. ඒත් එක්කම horse power wise ගත්තොත් 296 horse power එකක් මේ එන්ජින් එකට තියෙනවා. ඒත් එක්කම torque එක ගත්තොත් 400 newton meters කටෝක් එකක් එක්ක තමයි වෙහිකල් එකේ එන්ජින් එක තියෙන්නේ. ඒත් එක්කම අපි ට්‍රාන්ස්මිෂන් එක ගත්තොත් ට්‍රාන්ස්මිෂන් එක 6 speed automatic ට්‍රාන්ස්මිෂන් එකක් තමයි තියෙන්නේ. CVT type. ඇතරම ගොඩක් හොඳ එන්ජින් එකක් තමයි WRX එක ඇත්තටම දීලා තියෙන 2 liter petrol එන්ජින් එක. මේක දැන් හිස්ටරි ගැන කතා කරලා සමහර එන්ජින් තියෙන ඇත්තටම මේ දැන් මේක මම හිතන්නේ 2014 කියන්නේ ගොඩක් කාලයක් තියෙනවා රයිට්. කියන්නේ ඒකට හිස්ටරි එකක් තියෙනවා. සාමාන්‍ය මේ එන්ජින් එකේ මොනවද ඒකට කියන්නේ ඩියුරබිලිටි එක කොහොමද? කියන්නේ සමහර වාහන තියෙනවා කාලයක් ගියාට පස්සේ එන්ජින් එකේ ප්‍රශ්න එනවා. සමහර වාහන බ්‍රෑන්ඩ්ස් තියෙනවා ඒකට ෆේමස් වගේ කියනවා. රයිට්. එතකොට මේක එන්ජින් එකේ හිස්ටරි ගැන කතා කරොත් ඒකට තියෙන ෆීඩ්බැක්ස් කොහොමද? ගොඩක්ම ජැපෑන් එන්ජින් කියන්නේ ගොඩක් ඩියුරබිලිටි එක තියෙන එන්ජින්ස්. ඉතින් මේක එන්ජින් එක ගැන කතා කරොත් ඒ පැත්තෙන් කොහොමද? එන්ජින් එක ගැන කතා කරනවා නම් අයියා ඇත්තටම දැනට WRX එකට රිලීස් කරපු හොඳම එන්ජින් එකට මං කිව්වේ 1992 ඉඳලා 2014 දී මෙයාලා WRX නමින් තනි නමකින් ඇත්තටම ඉස්සරහට යනවා. ඒකටම ලොන්ච් කරපු ඇත්තටම සුපිරි ගණේ එන්ජින් එකක් තමයි මේකේ තියෙන්නේ. ඇත්තටම ජැපනීස් මාකට් එක ඒත් එකම නවසිලන්තේ තියෙන මාකට් එකත් එක බලද්දි ඇත්තටම ෆෝල්ට් ගොඩාක් අඩුවෙන් තියෙන එන්ජින් එකක් තමයි මේ. ඇත්තටම මෙහෙමයි මේකට දෙවිදියක් තියෙනවා ෂයන්නේ. අපි ඇත්තටම වාහනයක් පාවිච්චි කරනවා නම් ඇත්තටම සාමාන්‍ය මේ වගේ වෙහිකල් එකක් 10,000 to 10,000 ඇත්තටම ඔයිල් චේන්ජ් එකකට යනවා නම් නැත්නම් සාමාන්‍යයෙන් 5,000 විතර අපි වෙහිකල් එක පැද්දට පස්සේ එන්ජින් එක ඔයිල් චෙක් කරගන්නවා නම් ඒත් එක්කම ට්‍රාන්ස්මිෂන් ඔයිල් චෙක් කරගන්නවා නම් සාමාන්‍ය මිනිස්සෙක් වගේ තමයි. හරියට සැලකුවොත් අපිට වෙහිකල් එකත් ඇත්තටම සලකනවා. හොඳ විදිහට සලකනවා. රයිට්. ඔක තමයි ඉතින් එන්ජින් එකේ කතාව. අපි ඊට පස්සේ පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා බලමු ඇතුළේ තියෙන ෆීචර්ස් ගැන. ඉන්ටීරියර් ගැන කතා කරද්දි ඇත්තටම මම ගොඩක් මාස ඉන්ටීරියර් එකක් තමයි WRX එකට තියෙන්නේ. ඇත්තටම ඔයාලට පේනවා ඉතින් මේ ඇත්තටම මම ටිකක් සයිස් එකෙන් වැඩි මිනිස්සෙක්. ඇත්තටම මටත් ඇත්තටම ලෙග් ස්පේස් එක ඒත් එක්කම ඔයාලට පේනවා ඇති රූෆ් එකයි මගේ ඔළුවයි අතර තියෙන ස්පේස් එක ඇත්තරම මම ඇත්තරම 6ක් විතර උසයි. ඒත් එක මට ඇත්තරම කම්ෆර්ටබලි ඩ්‍රයිව් කරන්න පුළුවන් තත්ත්වේ වෙහිකල් එකක්. ඇත්තරම ලොකු ස්පේස් එකක් දීලා තියෙනවා. ඒත් එකම කතා කරොත් මත් තවත් කැමති එකක් තමයි මේකේ ස්ටීරින් වීල් එක. ඇත්තරම ස්ටීරින් වීල් එක ගැන කතා කරද්දී ෂයන් අයියේ ලෙදර් රෙඩ් ස්ටිච් පොඩි ස්පෝටි ලුක් එකක් ගන්න එයාලා ස්ටීරින් වීල් එකත් හදලා තිනවා. මේක ඇත්තටම අයිකනික් Subaru WRX එකටම එයාලා ස්පෝර්ට් එඩිෂන් එකට ගහන ස්ටිච් රෙඩ් ස්ටිච් එක. ඒත් එක්කම අපිට ස්පෝර්ට් ටයිප් එකේ එලවන්න ඕන පැඩල් ෂිෆ්ටර්ස් එයාලා දීලා තියෙනවා. ඒත් එක්කම ඩෑෂ්බෝඩ් එක පැත්තට ගියොත් ඩෑෂ්බෝඩ් එක පැත්තේ අපි බලද්දී මෙතන පොඩි ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒකේ අපේ ඇනලොග් ස්පීඩෝමීටර් එක තියෙනවා. ඒත් එක්කම අපි කොච්චර ප්‍රමාණයකට රෙව් කරනවද ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයක් ස්පීඩ් කරනවද වෙහිකල් එකකින් ඒක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපේ හැම වෝර්නින් ලයිට් එකක්ම මේකින 3.5 inch ඩිස්ප්ලේ එක අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම තව පොඩි ඩිස්ප්ලේස් දෙකක් මෙතන එයාලා මවුන්ට් කරලා තියෙනවා. ඇත්තට මේක පොඩි හැන්ඩි ලුක් එකකුත් තියෙනවා ඇත්තටම කියන්නේ බලද්දි. ඇතරම මේකෙන් අපිට බලාගන්න පුළුවන් මේ වෙහිකල් එක ඇතරම ටර්බෝ බූස්ට් වෙහිකල් එකක්. ටර්බෝ බූස්ට් ගේජ් එක අපිට බලාගන්න පුළුවන්. ඒත් එක්කම වෙහිකල් එකේ ෆුවල් ඉකොනොමි එක ඔයිල් ඒ වුණාට ඒත් එක්කම ටර්බෝ බූස්ට් එක බලාගන්න පුළුවන් අපිට මෙතන. වාහන ස්ටැබිලිටි එක බලාගන්න පුළුවන්. ඒත් එක්කම අපිට දැනට තියෙන පෙට්‍රල් එක තව කොච්චර දුරක් අපිට මේ වෙහිකල් එකේ යන්න පුළුවන්ද කියලා බලාගන්න පුළුවන්. ඒත් එක්කම සාමාන්‍ය විදියට ටයිම් එක ටෙම්පරේචර් එක ඇත්තටම මෙතනත් එයාලා පෙන්නලා තියෙනවා කොච්චර දුරකින් අපි ඇත්තටම තෙල් මේකට ගහනවා කියලා. ඒත් එකතම ලෙෆ්ට් සයිඩ් එකේ තියෙන ඩිස්ප්ලේ එකේ තියෙන අපේ රියර් පැසෙන්ජර් මේක දැනට නම් පෙන්වන්න නැතුව ඇති. රියර් පැසෙන්ජර් සීට් බෙල්ට් එක දාලාද නැද්ද කියන එකත් අපිට මෙතනින් ඩ්‍රයිවර්ට බලා ගන්න පුළුවන්.
ලොකු ස්පේස් එකක් එක්ක ඇත්තරම ඩ්‍රයිවට ඇත්තරම ඩ්‍රයිව් කරද්දී ගොඩක් පහසුන විදියට තමයි ඇත්තරම ශිෆ්ට එකත් එයාලා හදලා තියෙන. ඒත් එකනම් පොඩි කැබින් හෝල් එකක් මෙතනත් තියෙනවා. ඒත් එක්කම අපිට බලාගන්න පුළුවන් අපිට ෆෝන් එකක් යූස් කරනවා ඇත්තරම අපිට එහෙම දාන්න ඕනේ නැහැ. ඩ්‍රයිවර් ගාවනින්ම ෆෝන් එකත් අපිට තියාගන්න පුළුවන්. ඒත් එක්කම පොඩි හිඩන් ෆන්ක්ෂන් එකක් දීලා තියෙනවා අපිට මොනවා හරි හංගලා තියාගන්න ඕන. ඒත් ඉතින් අපිට ඒක ඇතුළේ දාලා තියාගන්න පුළුවන්. ඇත්තටම මෙතන තියෙන්නේ කප් හෝල්ඩර්ස් දෙකක් කප්ස් දෙකක්. ඒත් එක්කම අපි මෙතනට ගියෝ වෙහිකල් එක ඇත්තටම අපිට ස්පෝර්ට් වෙහිකල් එක දකින්න ලැබෙන්නේ නැති දෙයක් තමයි ඉලෙක්ට්‍රිකල් පාකින්. ඇත්තටම මේක යාලා හදලා දීලා තියෙන්නේ ඉලෙක්ට්‍රිකල් පාකින් සිස්ටම් එකක්, පාකින් බ්‍රේක් එකක්. ඒත් එක්කම අපි කන් දෙක නැත්නම් ඩ්‍රයිව් කරනවා නම් ඒ මෝඩ් එකත් මේකේ අපිට වම් පැත්තෙන් දීලා තියෙනවා. ඒත් එක්කම අපි එයා කන්ඩිෂන් එක ගත්තොත් ඇත්තටම ඩුවල් ක්ලයිමට් කන්ට්‍රෝල් AC සිස්ටම් එකක් තියෙනවා. ඒත් එක්කම ස්ටීරියෝ එක ගත්තොත් ඇතරම ස්ටීරියෝ එක ඔරිජිනලි WRX එන්නේ Panasonic කියන ස්ටීරියෝ සිස්ටම් එක. මේක දැන් නම් තියෙන්නේ කැරෝසියා කියන ස්ටීරියෝ සිස්ටම් එක තමයි දැනට තියෙන්නේ. ඒත් එක්කම ඔයාලට පේනවා ඇති වම සහ දකුණෙන් එයා වෙන්ටිලේෂන් එක තියෙනවා. ඒත් එක්කම මෙතනත් ඒ වගේ තියෙනවා. ඒත් එක්කම බලන්න පුළුවන් ඇත්තටම පොඩි ලස්සන ලුක් එකක් දීලා තියෙනවා කාබන් ෆයිබර් අපේ කැබියෝල් එකට උඩින්. ඇත්තට මේක ඩෑෂ්බෝඩ් එකට මාර ගතියක් දෙනවා. ඒත් එක්කම අපේ ප්ලේ ස්ටීරියෝ එක වටේ කාබන් ෆයිබර් එකක් එයාලා හදලා දීලා තියෙනවා. ඒත් එක්කම දොරවල් හතරෙම දොරවල් හතර ගාවම ඔයාලට බලා ගන්න පුළුවන් Subaru බ්‍රෑන්ඩින් ලෝගෝ එක. එතකම ෂෑන්නයි වට බලන්න පුළුවන් මේ වෙහිකල් එක ඇත්තටම පුෂ් ස්ටාර්ට් වෙහිකල් එකක්. ඔයාලට මම දැන් ස්ටාර්ට් කරලා පෙන්නන්නම්. ඇත්තටම ෆයින් ටියුන්. ඇත්තටම වෙහිකල් එක ඇත්තටම ලොකු සද්දකුත් නැහැ. ඇත්තටම පොඩි සද්දකුත් නැහැ. ඔයාගෙන මේක WRX එක. WRX එකට හරියන විදියට ඇත්තටම nice decent සවුන්ඩ් එකක් තමයි වෙහිකල් එකට තියෙන්නේ. ඒත් එක්කම අපි පිටිපස්සට ගියොත් අපේ එක්සෝස්ට් සිස්ටම් එක ගැන බලන්න. මේකේ තියෙන ඩුවල් එක්සෝස්ට් සිස්ටම් එක. ඒත් එක්කම බලා ගන්න පුළුවන් 4 pipe fully functional එක්සෝස්ට් සිස්ටම් එකක් තමයි අපිට WRX එකට දීලා තියෙන්නේ. ඒ වගේම තමයි මම හිතන්නේ මේ පැසෙන්ජර් සීට් එකේ ඉන්න කෙනාටත් මම හිතන්නේ ගොඩක් ලොකු ස්පේස් එකක් තියෙනවා. කියන්නේ හොඳට කකුල් දිග ඇරලා කියන සාමාන්‍ය ස්පෝර්ට් කාර්ස් වලින් එකම පැක් වගේ ෆීලිං එකක් තමයි තියෙන්නේ. ඒකට මේකේ මම දැක්කේ මෙන්න තමයි හොඳට ඉඳ තියෙනවා. ඒ කියන්නේ පැසෙන්ජර්ටත් කම්ෆර්ටබල් විදිහට තමයි මේ කාර් එක ඩිසයින් වෙලා තියෙන්නේ. ඒ වගේම අත තියාගන්න තරම් මේකේ මොනවද අපිට කොෆි එකක් බොටල් එකක් තියාගන්න වගේ ස්පේසස් තියෙනවා. මම හිතන්නේ ඕවරෝල් මම හිතන්නේ ස්පෝර්ට් කාර් වල දකින්න නැති ගොඩක් ලොකු අඩුපාඩුවක් තමයි මේකේ අපිට පුළුවන් බලන්න ගොඩක් ලොකු ස්පේස් එකක් තියෙනවා. කියන්නේ ඉස්සරහා වගේම අපි ගියොත් පිටිපස්සට ඇත්තටම පැසෙන්ජර් එක පැත්තෙන් ගත්තොත් ඇත්තටම ලොකු ස්පේස් එකක් සාමාන්‍යයෙන් ෆැමිලි වෙහිකල්ස් එකකට තරම්ම නැති වුණත් ඇත්තටම නෝමල් සෙඩන් වෙහිකල් එකට හා සමානව ඇත්තටම එයාලා වෙහිකල් එකේ පැසෙන්ජර්ට ස්පේස් එක හදලා දීලා තියෙනවා. ඇත්තටම දැන් වලට පේනකොට ඇත්තටම මම ඉඳගත්තත් ඇත්තටම මගේ හෙඩ් ස්පේස් එක ඒත් එක්කම ලෙග් ස්පේස් එක ඇත්තටම ගොඩක් වයිඩ් ස්පේස් එකක් ඇත්තටම එයාලා හදලා තියෙනවා. සීට් ගත්තොත් ඇත්තටම Subaru iconic seats තමයි. ඇත්තටම red stitching sporty look සීට් සෙට් එකක් තමයි අතන පිටිපස්සට තියෙන්නේ. මේ පැත්තට අවශ්‍යන්නේ බලාගන්න පුළුවන් පෙට්‍රල් ලීක් එක. අස්තරම මේකට අක්තරම ජැපනීස් manufacturers ලා prefer කරන්නේ 95 premium වල පේන ඇති ජැපනීස් language එකෙන්ම ලියලා තියෙනවා premium කියන එක. ඒත් එක්කම මේකේ පෙට්‍රල් ටැංක් එක ගැන කතා කරුත් යන්නේ.
60 ලීටර් පෙට්‍රෝල් ටැංකියක් තියෙන්නේ. සාමාන්‍යයෙන් ස්පෝර්ට් ටයිප් වෙහිකල් එකකට අවශ්‍ය කරන ලොකු පෙට්‍රෝල් ධාරිතාව තියාගන්න පුළුවන් ටැංකියක් තමයි 60 ලීටර් පෙට්‍රෝල් ටැංකියක් ස්කෝපල් ගෑස් එකට දීලා තියෙනවා. ගවමක් යන්න හදන්නේ අපි ගිහිල්ල පොඩ්ඩක් බලමු මේ කායකේ කොහොමද ෆීලිං එක මට දැනට මට තේරෙන විදිහට මේ ට්‍රක් වෙනවා හොඳට දැන් මල්ටි කිව්වා වගේම අර කායකේ ෆීලිං එක හොඳට දැනෙනවා plenty of space තියෙනවා එතකොට ස්ටීරින්ග් වීල් එක ගැන කතා කරොත් අර හොඳට අහු වෙන grip එකක් එක්ක නිසා නිකන් fast drive කරත් ඔයාට control එක තියෙනවා සහ වාහනේ හොඳට පාරට අල්ලලා තියෙනවා වගේ ෆීලිං එකක් තියෙනවා ඒ නිසා බය නැතුව මං හිතන්නේ ටර්න් කරන්නවත් කරන්න පුළුවන් කියන ෆීලිං එකක් වගේ තමයි දැනට දැනෙන්නේ. ඉතින් අපි පොඩි රවුමක් දාලා බලමු කොහොමද දෙන්නේ කියලා. අපි මෝටර් එකකට පොඩ්ඩක් දාලා බලමු. කොහොමද මේකේ perform එක drive feeling එක කොහොමද කියලා. ඇත්තටම කියන්නේ සාමාන්‍යයෙන් මේක ඇත්තටම මේ silent vehicle එකක් නෙමෙයි. ඇත්තටම මේකේ පොඩි ටයර් හම් සද්දකුත් එනවා. ඒ වුණාට ඉතින් සද්ද නැතුව ඇත්තටම ස්පෝර්ට් වෙහිකල් එකක් එලවල වැඩකුත් නැහැ ඇත්තටම. ඒ වගේ දැනට අපි දැන් මේ යන්නේ ඇත්තටම 50 පාරක 50 පාරක යද්දි පොඩ්ඩක් අර හරි අමාරු වගේ 50 පාර යන්න වගේ ෆීලිං එකක් එනවා. මෙතන සාමාන්‍යයෙන් මේක 100 යන්න තප්පර කොහොමද ඒක මේක ඇත්තරම ෂයන්නට කිවොත් පුදුමයි. ඇත්තරම 0 to 100 මේක පිකප් කරන්න ඇත්තරම යන්නේ තප්පර 5ක වගේ පොඩි කාලේ. ගොඩක්ම කැමති දේ වාහනේ ඇත්තටම අර පාරට දැනෙන නිසා අර නිකන් අර වංගක් උනන් නිකන් බය නැතුව ගන්න පුළුවන් ඔය ෆීලිං එකක් තමයි තියෙන්නේ නේද? අනිවාර්යෙන් මේකේ හැන්ඩ්ලිං පැත්ත ගත්තොත් ඇත්තරම සුපර් කියන්න පුළුවන් හැන්ඩ්ලිං ඇත්තරම. දැන් මේ තප්පර 5ක් කියන දැන් කෙලිම 100යි බයිදන කේමක් නැතුව මේක 280 නකම් මීටරේ තියෙනවා දැනෙන්නේ නැති වෙන පාගෙට පෑගෙනවා කියන්නේ අර කියන්නේ මොකක්ද ඒකට කියන්නේ කියන අමුතු ෆීලිං එකක් තියෙන්නේ අර පොඩි සද්දෙකුත් එද්දි නිකන් අර නිකන් අමුතු ආතල් එකක් තියෙනවා නේ පොඩි ස්පෝර්ටි ටයිප් වෙහිකල් එකක් පදින ආතල් එක පොඩ්ඩක් කියලා. ඔව් කියන්නේ අර කිසිම වාහනේ දෙදරන එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මං හිතන්නේ මේක අර කිව්වා වගේම රැලි කාර් එකක්. ඒ ෆීලිං එක සාමාන්‍ය මිනිස්සුන්ටත් ගන්න පුළුවන් වෙන විදිහට හදලා තියෙනවා කියලා කියන්න පුළුවන්. කියන්නේ 110 කියලා අපිට ඇත්තටම තේරෙන්නේ නැහැ. දැන් මේ ඇත්තටම මේ ෂයන්න එලවන්නේ 110. ඇත්තටම අපිට නිකන් 30 40ට 50 පාරක යනවා වගේ තමයි ඇත්තටම දැනෙන්නේ. අපිට මේ මෝටර් වේගෙදී 110ට වැඩි මෙහෙ යන්න බෑ නිව්සීලන්ත වල. 110 නෙවෙයි ඇත්තටම 100. 105 වගේ යන්න පුළුවන් උපරිම මේ වෙනවාට ඉතින් මා රාතල එකක් තියෙනවා කියන්නේ ඔයාලට ඇහෙනවද දන්නේ සද්දේ ඒ ටර්බෝ එකේ සද්දේ තමයි මම හිතන්නේ නැහැ නේද අනිවාර්යයෙන් ෆ්ලයිට් එක ඇත්තටම පැසෙන්ජර් ගේ පැත්තෙන් ගත්තත් ඇත්තටම fully comfortable විදියට ඉඳගෙන ෂයන්න කොච්චර ඩ්‍රයිව් කරත් ඇත්තටම මට සැප පහසුව ඉඳගෙන ඩ්‍රයිව් එක දිහා බලාගෙන යන්න පුළුවන් තත්ත්වය ඇත්තටම ස්පේස් එක ඇත්තටම Subaru WRX කියන වාහනේට ඇත්තටම යාලා දීලා තියෙනවා. ලියර දාගන්න ආඩුවම් එක මාගත දැනෙන්නේ නැතුව මාගේ ඇත්තටම ෂයන්න මොකද හිතෙන්නේ ඩ්‍රයිව් එක ගැන ඇත්තටම? මට මේ වාහනේ ගන්න හිතලා තියෙන්නේ පොඩ්ඩක් try කරා ඕන වෙලාවක එන්න ඔයාට වාහනේ දෙනවා. ඒ වගේම තමයි මේ අර අපි කතා කරපු ෆීචර්ස් සේෆ්ටි ෆීචර්ස් මම හිතන්නේ
ලේන් ඇසිස්ටන් අනිවාර්යයෙන්. වගේ ෆීචර්ස් තියෙනවා සේෆ්ටි ෆීචර්ස් මම 2014 වාහනයක නැති දේවල් වගේ මට තේරෙන විදිහට මම දන්න විදිහට අනිවාර්යයෙන්. ඔප්ෂන්ස් තියෙන වාහනයක් අනිවාර්යයෙන්. ඒ වගේම මේ ස්ටේරින් වීල් එක ගත්තත් ඒවට ගොඩක් කන්ට්‍රෝලර්ස් තියෙනවා ඔයාලට කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඩ්‍රයිවිං සීට් එකේ ඉන්න ගමන් ඉතින් අපේ කාර් එකේ රිවිව් එක කරලා ඉවරයි. ඉතින් අවසාන ප්‍රශ්න විදිහට මට කියන්න දැන් මේ කාර් එකේ තියෙන pros and cons ගැන කතා කරොත් මොනවද තියෙන pros and මොනවද තියෙන cons කියලා. ඇත්තටම ෂෑන් අය ඉතින් කතා කරන මේක ස්පෝටි ටයිප් වෙහිකල් එකක්. ඇත්තටම ෆුවල් එෆිෂන්සි එක ගත්තොත් සාමාන්‍ය සෙඩාන් ටයිප් වෙහිකල් එකකට වඩා ඇත්තටම ගොඩක් අඩුයි. ඇත්තටම කියන්න මේක. ඒක එන්ජින් එකේ ධාරිතාවත් එක්ක වෙනස්. ඒත් එක්කම මේකේ ෆුවල් එෆිෂන්සි WRX එකේ ෆුවල් එෆිෂන්සි ගැන කතා කරොත් ඇත්තටම 100 කිලෝමීටර්ස් වලට 7.8 ලීටර්ස් විතර වැය කරන්න වෙනවා. ඇත්තටම ඒක සාමාන්‍යයෙන් අපි 1 ලීටර් වලට බැලුවොත් සාමාන්‍යයෙන් 13 කිලෝමීටර්ස් වගේ තමයි ඇත්තටම. ඇත්තටම not bad නේද? not bad. ඉතින් ස්පෝටි ටයිප් වෙහිකල් එකක් පදිනවා නම් ඇත්තටම ඉතින් ස්පෝට් මේ ටයිප් එකේ තියෙන කාස් එක බැලුවොත් මම හිතන්නේ මේකේ ෆුල් එෆිෂන්සි එක ඒවට වැඩි පොඩ්ඩක් වැඩි කියලා. අනිවාර්යයෙන්. මේක මේන්ටනන්ස් එහෙම කොහොමද? සාමාන්‍ය ස්පෝට් කාර්යයක් කිව්වට පස්සේ ගොඩක් කට්ටිය බය වෙනවා හිතන්නේ මේ ස්පෙයා පාර්ට්ස් වල ගණන් අර මේවා ඒවත් එක්ක. සාමාන්‍යයෙන් සෙඩන් ටයිප් වෙහිකල් එකකට වඩා ඇත්තටම ස්පෙයා පාර්ට්ස් ටිකක් මිලෙන් වැඩි. ඒ වුණාට ඇත්තටම මේ හොයාගන්න බැරි එහෙම අපහසුකම් එහෙම නැහැ. ඇත්තටම ජැපනීස් වෙහිකල්ස් ඇත්තටම හැම වෙහිකල් එකකම ස්පෙයා පාර්ට්ස් නම් ඇත්තටම හොයාගන්න අපිට ගොඩක් ලේසි. සහ දැන් නිව්සීලන්ත ගත්තොත් මම හිතන්නේ ගොඩක් හොඳ කාමාකට්ටයක් තියෙනවා මේ මොඩල් එකට. ඒ වගේම ස්පෙයා පාර්ට්ස් හැමතැනකම හොයාගන්න පුළුවන්. අපි ඊට පස්සේ ඇහුවොත් මේකේ ප්‍රයිස් රේන්ජ් එක කොහොමද කියලා මේ මම හිතන්නේ මේකේ EA එක කිව්වා 2014 සාමාන්‍ය මේක ඒකත් එක්ක ප්‍රයිස් රේන්ජ් එක ගැන පොඩි අයිඩියාවක් දුන්නොත් කොහොමද? 2014 ඇත්තටම මේ සුළු ප්‍රමාණයක් තමයි නවසීලන්තෙත් අපි ගාව ඇත්තටම මේ වෙහිකල්ස් තියෙන්නේ. ඇත්තටම අපි ගාව දැනට වාහන දෙකක් විතර තියෙනවා. කළු සහ අලු කියන පාටි. ඇත්තටම අපි ප්‍රයිස් රේන්ජ් එක ගැන කතා කරොත් මේක ගොඩක් විශේෂයි. අපි ස්පෝර්ට් වෙහිකල්ස් පදින ඇත්තටම තරුණ පිරිස දන්නවා. මේ වගේ වෙහිකල් එකක් අපිට පුළුවන් වැලියු එක ඇඩ් කරන්න. මොඩිෆිකේෂන් හරියට හරි. ඒත් එක්කම දැනට තියෙන මාකට් එක 90 නිව්සීලන්ඩ් ඩොලර්ස් 28000 විතර. ඒ රේන්ජ් එක 27000 28000 වගේ රේන්ජ් එක දැනට මේ වෙහිකල් එක යනවා. ඉතින් මේ thank you so much මලිතා අපිට මේ Intel එක දුන්නට වාහනය ගැන අපේ මේ first time තමයි මම හිතන්නේ මේ කාර් රිවිව් එක කරන්න Oracle එකත් එක්ක. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් තව Oracle එකේ තියෙන ලස්සන වාහන ඕගොල්ලොන්ට ගෙනල්ලා පොඩි රිවිව් එකක් කරන්න. ඒ වගේම තමයි ඉතින් ඕගොල්ලොන්ට මේ කාර් එක ගන්න ඕන නම් Oracle එකට ඇවිල්ලා ඕනනම් ඔන්ලයින් වුණත් දාන්න පුළුවන්. ඔන්ලයින් චෙක් කරලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේගොල්ලෝගේ ෆයිනෑන්ස් ඔප්ෂන්ස් තියෙනවා. ඔයගොල්ලොන්ට කැමති නම් ඒවටත් රීච් අවුට් වෙන්න පුළුවන්. මලිත ඉන්න මම මලිතේ කන්ටැක්ට්ස් නම්බර් සුත් දාන්න. ඉතින් thank you so much මලිත. අපි ඉදිරියේදී අලුත් වාහන එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතිවන්ත වෙනවා මලිතට අපිත් එක්ක එකතු වුණාට. Thank you so much.